හරි පුතේ හෝම් ස්කූල් ඔන්ලයින් අධ්‍යාපන ආයතනයට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ අධ්‍යාපන ආයතනත් එක්ක එකතු වෙන ඔයාලට ඉදිරියේදී 10 සහ 11 ශ්‍රේණි වල ව්‍යාපාර හා ගිණුම් කරන විෂය එහෙම නැත්නම් කොමර්ස් කියන විෂය නිර්දේශයට අදාළව ඉගෙනීම් කටයුතු වල ගැන්වීම් කටයුතු කරන්නේ මම ගීත් ප්‍රසන්න. එතකොට මේ විෂය ඊටමත් ප්‍රායෝගික අපිට එදිනදා ජීවිතයේ හම්බෙන ඊටමත් ප්‍රායෝගික විෂයක්. ඉතින් ඔයාලට ඉදිරියට ඔයාලගේ වෘත්තීය ජීවිතයේ එහෙම නැත්නම් අධ්‍යාපන ක්ෂේත්‍රවලින් ඉදිරියට යද්දී ප්‍රායෝගික විෂයක් ලෙස ඉගෙන ගන්න තියෙන ඉතාමත් ලස්සන විෂයක් විදිහට ඔයාලට මේ තෝරා ගන්න පුළුවන් විෂයක් තමයි පළවෙනි කාණ්ඩයෙන් හම්බෙන කොමර්ස් කියන සබ්ජෙක්ට් එක. ඉතින් මේක 10 11 දෙකේම මේ සම්පූර්ණ විෂය නිර්දේශය කොටස් දෙකකින් තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. එකක් තමයි ව්‍යාපාර අධ්‍යයනය, අනිත් එක තමයි ගිණුම් කරන අධ්‍යයනය කියන්නේ. ඉතින් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම් 3 ව්‍යාපාර අධ්‍යයනයනොත්, ඉතිරි පාඩම් 9 ගිණුම් කරන අධ්‍යයනයනොත්, ඒ වගේම 11 ශ්‍රේණියේත් පළවෙනි පාඩම් 3 ව්‍යාපාර අධ්‍යයනයට අදාළව සහ ඉතුරු පාඩම් ටික ගිණුම් කරන්නේ කියන ශේෂ්ත්‍රයෙන් තමයි හැදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ඉතාමත් ප්‍රායෝගික විෂයක් කියලා මම කිව්වා. ඔයාලගේ ජීවිතයේ හැඩගස්වා ගැනීම ඉතාමත් ලස්සන විෂයක් විදිහට ඔයාලට මේක හදාරන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට ඔයා A level කොමර්ස් තෝරාගත්තොත් ඒත් ඔයාලට ඉතාමත් පහසුවෙන් ඔයාලට ඒ අධ්‍යයන කටයුතු වලට අත්විවරමක් විදිහට ඔයාලට මේ 10 11 ශ්‍රේණි වල ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ හදාරීම ඉතාමත් වැදගත්. රයිට්. එහෙනම් අපි ඉස්සරහට අපේ ක්ලාස් ටයිම් ටේබල් ඔක්කොම සියල්ල අපි ඉස්සරහට දැනුම් දෙනවා. එහෙනම් ඔයාලා මේ ඩිස්ප්ලේ එකේ දිස් වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියාගන්න. ඉතින් ඔයාලට ඉදිරියේදී පන්ති පැවැත්වෙන සහ කාලසටහන් මේ සියල්ලම අපි දැනුවත් කරනවා. ඔයා මැසේජ් එකක් දාලා තියාගන්න. ඒකත් ඔයාලට වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම ඊළඟට මෙවර 2026 11 ශ්‍රේණියට අදාළව අධ්‍යාපනය ලබන සිසුන්ට ඉදිරියේදී පුනරීක්ෂණ පන්තියක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඒකත් අපි ඉස්සරහට ඔයාලව දැනුවත් කරනවා. එහෙනම් මේ විෂය ඉගෙන ගන්න රසවත්ව සරලව ඉතාමත් ප්‍රායෝගික උදාහරණ නේ ප්‍රායෝගික උදාහරණ මගින් ඔයාලා රසවත්ව ජීවිතයට ඉගෙන ගන්න විෂයට ඉගෙන ගන්න සාර්ථක ජීවිතයක් ගත කරන්න මේ විෂය ඉතාමත් වැදගත්. එහෙනම් රැඳී ඉන්න මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය නිර්දේශයෙන් අපි ඉස්සරහට හබෙමු. රයිට්.